දවස් 30කින් ඇත්තටම කරන්න පුළුවන් මොනවද? මෙන්න මේ ගැන පොඩ්ඩක් කතා කරමු. පර්චේස් 5ක ඉඩමක් ගත්තොත් මේ පර්චේස් 5 ඉඩමේ කාමර 2-3කට, සාලෙට, නාන කාමරයට, කුස්සියට බිත්ති බැඳලා, අත්තිවාරණය ඉඳලා දාලා බිත්තිත් බැඳලා වහල ගහන තත්ත්වයට ගේන්න පුළුවන් අපිට දවස් 30ක් ඇතුළත. තව පැත්තකින් ගන්නකො ලෝකෙම දන්න ටොයෝටා කම්පැනි. ටොයෝටා කම්පැනි මුළු ලෝකෙටම වාහන ලක්ෂ 10ක් මිලියනයක් හදනවා දවස් 30කින්. දවස් 30ක් ඇති ඒගොල්ලොන්ට ලක්ෂ 10ක් වාහන හදා. ඉතින් මේවා මෙහෙම වෙද්දි ඔයා පොඩ්ඩක් හිතන්න, ඔයා ගැන කවුරු හරි කියනවා මොකක් හරි සිදුවීමක් හින්දා අවාසනාවකට ඔයාට ලක්ෂ 10ක් මේ මාසෙට හොයන්න ඕනේ. දවස් 30ට ලක්ෂ 10ක් රුපියල් වලින් හොයන්න ඕනේ, නැත්නම් ඔයා මැරෙනවා. ඕම කිව්වොත් එහෙම ඔයා පිටකොටුවට ගිහිල්ලා මුට්ට කර ගහලා හරි ලක්ෂ 10 හොයනවා. අල්ටිමේටම් එකක් ඔයාට දීලා තියෙනවනේ. ඉතින් මේ වගේ දේවල් වෙනකොට ඔයා හිතලා බලන්න, දවස් 30කින් කරන්න බැරි දේවල් වලට වඩා කරන්න පුළුවන් දේවල් නේද වැඩිපුර තියෙන්නේ. ඉතින් 9A එකට අපි try කරන එක, උත්සාහ කරන එක, O level වල A9ක් ගන්න දවස් 30කිනුත් උත්සාහ කරන එක වැරද්දක් නෑනේ. බැරි නෑනේ. අනිවාර්යෙන් පුළුවන් කියලා තේරෙනවද? ලෝකේ මේව නෙමෙයි කරන්න පුළුවන් දේවල්, ලෝකේ ඕන තරම් දේවල් කරන්න පුළුවන්. මේක අනිවාර්යෙන් කළ හැකි දෙයක් කියලා ඔයගොල්ලෝට දැන් තේරෙන්න ඕන. දැන් ඕක පැත්තකින් තියන්නකෝ. තව දෙයක් මම ඔයගොල්ලන්ට හිතන්න දෙන්න. දවසකට පැය කීයද? පැය 24ක් තියෙනවා. එතකොට දවසට ඔයා නිදාගන්න කොච්චර වෙලා වෙන් කරනවද? පැය 6ක් වෙන් කරනවා. ඕකෙන් පස්සේ අනිත් දේවල් වලට කන්න බොන්න එහාට මෙහාට වෙනකොට තව පැය 2කුත් අයින් වෙලා තියෙනවා. ඉතුරු වෙලා තියෙනවා පැය 16ක්. මේ පැය 16 අපි ගමු දවස් 30කට. පැය 16 දවස් 30කට ගණන් හැදුවම අපිට එනවා කීයක්ද? 480ක්. පැය 480ක් අපිට එනවා දවස් 30ට ගණන් හැදුවට පස්සේ. සමහරක් කෙනෙක් අපිට ගියා අනේ සර් අපිට ටියුෂන් ක්ලාසස් උත් තියෙනවා, සෙමිනාර් ඒවත් තියෙනවා. ඒවටත් අපි කාලය පොඩ්ඩක් වෙන් කරමු. දවසට පැය 2-3 අයින් කරලා දවස් 30ට ওই ගානක් අයින් කරාට පස්සේ මම ඔන්න පැය 6ක් විතර අයින් කරනවා. හැමදාම පන්ති නෑනේ. පැය 6ක් විතර අයින් කරනවා ටියුෂන් වලට දවස් 30ට. 480න් 420ක් ඉතුරු වෙනවා දවස් 30ට ඔයාට තනියම වැඩ කරන්න. සිංහලෙන් කියනවා නම් අර අපි ওই විදිහට කියනකොට ඉංග්‍රීසියෙන් කියද්දි self study කියලා කියන්නේ. තමන්ට වැඩ කරගන්න, self study කරන්න පැය 420ක් ඉතුරු වෙනවා අන්තිම දින 30ට විතරක්. ඉතින් විෂයන් 9ට ගොඩ දාන්න ඕන තරම් දේවල් කරන්න පුළුවන් නේ ඔයගොල්ලන්ට. මේක තමයි මේක බලන හොඳම කෝණය කියලා මම හිතන්නේ. මොකද දවස් 30ට ලෝකෙ පෙරලන්න අපිට පුළුවන්. එහෙම තියෙද්දි දුර්මුඛ වෙලා ඇකිලිලා අනේ බෑ නෑ කරන්න බෑ. සමහරක් කෙනෙක් අපිට කතා කරලා කියනවා දරුවෝ මේ ගෙදර මිනිස්සු අම්මා තාත්තා පවා කියනවා දැන් ඕක කොච්චර කරත් ඔච්චර තමයි. ඔය W එක එනවාම තමයි අතහැරලා දාන්න වැඩක් නෑ බොරුවට පාඩම්. ඒ වගේ දුර්මුඛ වෙන්න කතා කියනවා. දැන් ඕගොල්ලෝ හිතලා බලන්න අපිට උදව් කරන්න දෙමව්පියෝ අපේ සහෝදර සහෝදරියෝ තමයි. නමුත් කවුරු මොනවා කිව්වත් ඒගොල්ලෝ අපිට උදව් කරන ගොඩක් තැන්වල අපිට උදව් කරන අපේ පවුලේ කට්ටිය. නෑදෑ වටපිටාව අසල්වැසියෝ අපිට මොනවා කිව්වත් අර අවුට්සයිඩ් නොයිස් එක අයින් කරලා මේ දේ කරන්නේ කවුරු වෙනුවෙන්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. මේ දේ කරන්නේ අම්මා තාත්තා වෙනුවෙන්, සහෝදර සහෝදරිය වෙනුවෙන් නෙමෙයි. අපි ජයග්‍රහණයක් ලබා ගත්තොත් ඒගොල්ලන්ට සන්තෝෂයි. ඒක ඇත්ත. නමුත් මේ දේ කරන්නේ ඔයා වෙනුවෙන්. තව මාස 2කින් ඔගොල්ලොන්ගේ ප්‍රතිඵල ආවට පස්සේ ඔගොල්ලොන්ගේ අපොස සාමාන්‍ය පෙළ විභාග සහතික ඉදිරියේ ඔගොල්ලන්ගේ නමත් එක්ක තියෙන ප්‍රතිඵලය අයිති වෙන්නේ ඔයාට. ඔයාගේ මුළු නමත් එක්කම ඔයාට තියෙන A ගාන, B ගාන, C ගාන, W આવුත් ඒකත් අයිති වෙන්නේ ඔයාට. විභාග සහතික පත්‍රය. ඔයා මැරෙනකම්, ඔයා ආපහු O level කරේ නැත්තම් ඔයා මැරෙනකම් මේ ප්‍රතිඵලය ඔයාගේ තමයි. ඉතින් තේරුම් ගන්න ජීවිතයට කරන ලොකුම ඉන්වෙස්ට්මන්ට් එකක් කරද්දී තියෙන දවස් ගාන, තියෙන පැය ගාන පවා උපරිමයට ප්‍රයෝජනට ගන්න ඔයගොල්ලෝ අදිෂ්ඨාන කරගන්න ඕනේ. දැන් ආපහු මම කියනවා අර පැය 420ක් තියෙනකොට දවස් 30කට පැය 420ක් ඔයාලට වැඩ කරන්න තියෙනකොට තියරි ටික හරියට කවර් කරගෙන ඉස්සරහට ගිහිල්ලා විෂයන් 9ටම ටික ටික වැඩ කරලා අනිත් පැත්තෙන් පාස් පේපර්ස් වලට වැඩ කරලා අන්තිම දවස් ටිකේ රිවිෂන් එකකුත් කරගන්න අපිට වෙලාව උපරිමයට තියෙනවා කියලා ඔයගොල්ලන්ට හොඳාකාරව තේරෙන්න ඕනේ. හොඳටම පුළුවන් නේ. කරන්න අනිවාර්යෙන් පුළුවන්. දැන් ඔන්න වැදගත් දෙයක් තව පැහැදිලි කරන්න තියෙනවා. දැන් අපි ඒකක් ගන්න එක ගැන හිතමු. එක්තරා විෂයකට අපිට ඒකක් අවශ්‍යයි. අපි කොහොමද වැඩ කරන්නේ? අපි වැඩ කරනකොට හිතනවා දැන් මේ විෂය අපිට පුදුමාකාර විදිහට පුළුවන් වෙන්න ඕනේ. මේ විෂයට ඒකක් අපිට ඕනේ. ඒකක් කිව්ව ගමන් අපේ ඔළුවට එන්නේ මුලින්ම බුදුහාමෝ ලකුණු 90ක් 95ක් 100ක් ඔක්කොම හරියන්න ඕනේ. අපි ප්‍රශ්න පත්‍රයක් කරන්න ගියාම ඔක්කොම මතක් වෙන්න ඕනේ. ඔක්කොම වමාරගෙන ලියන්න පුළුවන් වෙන්න ඕනේ. අමතක වෙන්න බෑ, මිස් වෙන්න බෑ, වරදින්න බෑ. වරදිනකොට හීන්දාඩිය දානවා. කලබල වෙනවා. දෙයියනේ මේක වරද්ද ගන්න බෑ කරන්න ඕනේ. එක ප්‍රශ්නයක් දෙකක් මිස් වෙනකොට කලබල වෙනවා, බය වෙනවා.
බෑ. ඒක නැති වෙනවා වගේ. ඒක නැති වෙනවා. ඒක කරන්න බෑ. අනිවාර්යෙන් ඔක්කොම කරන්න ඕනේ. තියරි ඔක්කොම මතක තියාගෙන විභාගයට යන්න ඕනේ. මතක තියෙන්න ඕනේ. රිවිෂන් කරපුවා, තියරි බලපුවා, පේපර්ස් වලට අපේ හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ පේපර් තියෙන ඔක්කොම බලලා මේ එන පේපර් එකේ ප්‍රශ්න ඔක්කොම දැක්ක ගමන් අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේ අදහසක් අපේ ඔළුවට දීලා තියෙනවා හෝ අපේ ඔළුවේ තියෙනවා. ඒකක් ගන්න නම් එහෙම තමයි අපි එන්න ඕනේ. දැන් මම ගණිතයේ පැත්තෙන් ඕක පෙන්නන්න. ගණිතය කියන්නේ මේ විෂය පැත්තේ නෙවෙයි ගණිතමයව ඒක ගැන කියලා දෙන්න. ඒක දෙන්නේ ලකුණු 75. හරිද? ඒක දෙන්නේ ලකුණු 75න් වෙනකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ එතනම ලකුණු 25ක් 100ට වඩා අඩුයි. 100න් 75 ගත්තොත් ඒක හම්බ වෙනවා. ඒ කියන්නේ ලකුණු 25ක margin of error එකක් තියෙනවා. ලකුණු 25ක් අපිට නැති වුණත් ඒ පේපර් එකේ ලකුණු 25ක් අපි වරද්දගත්තත් අපිට ඒකක් තියෙනවා. ඒ කතන්දරේ තව ඉදිකින් බලමු. ඒ කියන්නේ ඔයා වැරදි කරගෙන යනකොට ලකුණු 25ක් අයින් වුණත් තාම ඒක තියෙනවා. ලකුණු 1 2 3 එකතු කරගෙන යනකොට එක ලකුණක් මිස් වෙනවා. ලකුණු 3ක් ඔයා හරි කරගන්නකොට එක ලකුණක් වරදිනවා. ඒක වාට තියෙනවා. හැම ලකුණු 3කටම එක ලකුණක් වැරදුනත් හැම ලකුණු 3කටම 6ට 2යි 9ට 3යි 12ට 4යි. ඔහොම ගිහිල්ලා ලකුණු එකතු වෙනවා වරදිනවා. එකතු වෙනවා වරදිනවා. එකතු වෙනවා වරදිනවා. ඒත් 75ට 25 වෙලා ඔයාට ඒකක් එනවා. තේරුම් ගන්න අපිට margin of error හොඳ ශක්තිමත් margin of error එකක් තියෙනවා. අපි පේපර් එකක් කියද්දි බොරුවට කලබල වෙන්න එපා. වැරදුනාට, මිස් වුණාට, අමතක වුණාට බය වෙන්න එපා. ඒවා මතක් කරලා හරි කරගන්න පුළුවන්. ඒ නැතත් ඔයාට ඒක ගන්න ටික කොහෙන් හරි පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් දෙවෙනි ප්‍රශ්න පත්‍රයෙන් ටික තැන් වලින් එකතු කරලා 75 හදාගත්තොත් ඒක තියෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රේ ඔක්කොම හරියන්න ඕනි කියලා එකක් නැහැ. දෙවෙනි ප්‍රශ්න පත්‍රේ ඔක්කොම හරියන්න ඕනි කියලා එකක් නැහැ. මේවා අපිට හරියට කල්පනා වෙන්නේ නැහැ. අපි නිකන් subconsciously අපේ තියෙන feeling එකක් එක්ක පේපර් එකට යන්නේ. මොලෙන් කල්පනා කරලා වැඩ කරන්න ඒක ගන්න පුළුවන්. දැන් වැදගත්ම දේ මේ ඔක්කොටම එහයින් ගිහිල්ලා ඔයා කලබල වෙන්න නරකයි. කලබල වුණාම මොකද වෙන්නේ? අර කොරස් කට කියලා එකක් තියෙනව නේද? ඒකේ අත දාගන්න බැරි වෙනව නේද? කලබල වුණොත් කොරස් කටෙත් අත දාගන්න බැරි වෙනවා. ලොකුවට තියෙන කොරහා කටේ අත දාගන්න බැරි වෙන. අයි කලබල වෙන්නේ. අත හරෙමේ යනවා. ඒ වගේ තමයි ඕගොල්ලෝ. හරිද? ඔය ඔක්කොම ලෝභකම් ඔක්කොම පැත්තක තියලා කලබල නොවි කොච්චර කලබල වුණත් දැන් තව සති ගානක් දවස් ගානක් වෙන්න පුළුවන්. නමුත් කලබල වුණා කියලා මොකක්ද උඩට හම්බෙන්නේ කිසි දෙයක් නැහැ. ඔයා දැන් ඉන්න තත්ත්වෙලුත් තව පල්ලෙහාට වැටෙනවා. හරි. ගහෙන් වැටිච්ච මිනිහට ගොනෙකුත් අනි. ඒ හින්දා කලබල වෙන්න එපා. දැන් ඉන්න තත්ත්වෙලුත් තව පල්ලෙහාට වැටෙන්න එපා. මොකද කලබල වුණා කියලා ඔයා ඉන්න තත්ත්වෙන් පල්ලෙහාට වැටෙනවා මිසක් ඔයාගේ තව තත්ත්වේ රින පැත්තට බර වෙනවා මිසක් කිසිම වාසියක් ඔයාට හම්බෙන්නේ නැහැ. ඔයාගේ හිත තවත් අවුල් වෙනවා. ඒ හින්දා තේරුම් ගන්න කොච්චර කලබල වුණත් වැඩක් නැහැ. දැන් ඉන්න තත්ත්වය හොඳට තේරුම් ගන්න. ඒක තමයි අපි කියලා දෙන්නේ. කොයි මොහොතේ වුණත් ඔයාලා නැවත රිවිව් එකක් කරන්න ඕන නම් නැවත හැරලා බලලා අලුතෙන් පටන් ගන්න ඕන නම් තව ෆ්‍රෙෂ් ස්ටාර්ට් එකක් ගන්න ඕන නම් අනිවාර්යෙන් සියලුම විෂයන්ට සිටුේෂනල් ඇනලයිසිස් එකක් කරලා පටන් ගන්න. මේ ඉන්න මොහොත ඉන්න තැන ගැන තේරුම් ගන්න අවබෝධයට ගන්න තමයි මේ විෂය සම්බන්ධයෙන් ඇත්ත. ඒක ඔයාට පාඩම් ගොඩක් බැරි වෙන්න පුළුවන්. පාඩම් ගොඩක අමතක දේවල් තියෙන්න පුළුවන්. නමුත් ඒක තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ පාඩම් 5 10 මට බෑ. සිංහලෙන් තේරුම් ගන්න. අර පාඩම් 5 පුළුවන්. එතකොට ඔයාලා මොකද කරන්නේ? ඔයාගේ ශක්තිය එනර්ජි එක අර බැරි පාඩම් වලට ફોකස් කරන්න පුළුවන්. නැත්නම් අපරාධේ පුළුවන් පාඩම් බල හිටියා කියලා ලකුණු වැඩි වෙන්නේ නැහනේ. ඒ පාඩම් 5න් එන ලකුණු ටික 40ක් 30ක් එයි. බැරි පාඩම් වලින් නැති වෙන ලකුණු 50 60 නෑම තමයි. එතකොට අපි වැඩ කරන්න ඕනේ බැරි පාඩම් ફોකස් කරලා. ඒක අඳුර ගන්න. ඔයා ඉන්න තැන අඳුර ගන්න ඕනේ. බොරුවට කලබල වෙලක් නැහැ. සිටුේෂන් ඇනලයිසිස් එකක් කරලා හැම විෂයෙම දැන් මං ඉන්නේ කොතනද? මාසයක් තියෙද්දි ඉන්නේ කොතනද? සති දෙකක් තියෙද්දි ඉන්නේ කොතනද? විෂයන් වලට අවබෝධය ගන්න. ඒතකොට තියරි ටික ගොඩ දාගෙන මං කියන්නේ මෙච්චරයි පුතාලා. අර මං කිව්වනේ 75 පන්න ගන්න පුළුවන් නම් 75 ගන්න පුළුවන් නම් ඒක තියෙනවා. ලොකුවට හිතන්න ඕනේ නැහැ ඔබ ගැන. වැඩ කරන්න පොලිමේ කරන්න පුළුවන් වෙලාවෙ වැඩ කරන්න ඕනේ. එතකොට සිලබස් කවර් කරන් යනවා. අපි දැන් තියරි බලාගෙන යනවා සියලුම විෂයන් වලට. එතකොට ඔයා මේ මොහොතේ 140ක 50ක ඉන්න පුළුවන්. ටික තව සතියක් මේක බලලා 160ට ගේන්න. සති දෙකක් සති එකමාරක් බාදී 170 75 ලෙවල් එකට ගේන්න. 180ක් අඩුම ගානේ සියලුම විෂයන් වල සිලබස් වලින් 180 මට්ටමේ තියරි බලලා තියාගන්න. එතකොට අනිවාර්යෙන් පාස් පේපර්ස් වල උඩින් බලලා හරි කරන්න වෙලාව නැත්නම් අර අපි කියන අපේ 9A ප්‍රොජෙක්ට් එකේ 30 day master plan වල කියන විදියට ඕගොල්ලෝ ඒ ප්‍රොජෙක්ට්ස් වල ඉන්නවනම් ගැටලුවක් නැහැ. ඒ නැත්නම් ඕගොල්ලෝ අනිත් සියලුම දරුවෝ ඕගොල්ලෝ පුළුවන් උපරිමයෙන් වැඩ කරලා අවුරුදු 5ක පාස් පේපර්ස් ටච් කරලා හරි තියන්න විෂයන් 9ටම පේපර් 45යි. මේ මාකින් ස්කීම් එක කම්පෙයාර් කරන්න වෙලාව තියාගන්න. අන්තිම දවස්වල පොඩියට හරි මේ කරපු වැඩවල රිවිෂන් එකක් කරන්න. තියරි පැත්තෙන් කරපු පාඩම් වල සමරි නෝට් එහෙම තියෙනවනම් ඒවා බලන්න රිවිෂන් එකක් කරන්න. පාස් පේපර් වල මාකින් ස්කීම් උඩින් හරි ගිහලා පේපර් බේස් රිවිෂන් එකකුත් කරන්න. ඔය ටික කරලා ඕගොල්ලොන්ට ඒ කියන්නේ තියෙන කාලේ උපරිම ප්‍රයෝජනෙ ගන්න එක ඕගොල්ලොන්ගේ දෙයක්. ඒක අපිට පොවන්න බෑ බලෙන් මෙන්න පුතේ කාලේ මෙන්න වැඩ ටික කියලා බලෙන් පොවන්න බෑ. කරන්න පුළුවන් නම් අපි ඒකත් කරනවා. නමුත් ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේවයි මොටිවේට් වෙලා තමන් අභිප්‍රේරණය වෙලා හරි ස්ටඩි ටෙක්නික්ස් ටික දාලා ටයිම් එක හරියට මැනේජ් කරගෙන කරන්න පුළුවන් වැඩ උපරිම කරන්න. එහෙම කරනවා නම් ඔයා මම කිව්වා
අපිට ගෙවල් අත්විවරම් දාලා බිත්ති මැදලා වහලා ගහන ලෙවල් එකට ගේන්න පුළුවන්. ලෝකේ ලොකු කම්පැනි වල කාර් බාර් හදනවා මිලියන ගණන්, ලක්ෂ ගණන්. දින 30ක් ඇති ඔය ඔක්කොම කරන්න. ඒ දින 30ක් ඇති නම් ඔය ඔක්කොම කරන්න ලෝක පෙරලන්න දින 30ක් ඇති නම් අපිට මේ පොඩි වැඩේ බැරිද? අපි තනියෙන් මහන්සි වෙලා කරන පොඩි වැඩේ අපිට බැරිද? අපිට වෙන කට්ටියක සහයෝගය අවශ්‍ය නැහැ. අපිට ඕනේ තියරි නෝට්ස් ටිකයි විෂයන් 9 පාස් පේපර් සෙට් එකයි මේවෙන් හදාගත්ත නෝටුයි රිවිෂනුයි කරලා විභාගයට යන්න තමන් ඩෙඩිකේට් කරන්න. කැප වෙන්න, ශක්තිය ධෛර්යය දාලා කැප වෙලා ફોකස් ගෝල් එකකට වැඩ කරන්න වාට පුළුවන්කම තියෙන්න ඕනේ. ඔයා ඒකට අදිෂ්ඨාන කරගන්න ඕනේ. එහෙම කරනවා නම් මේ හැමදේම ප්ලෑන් එක සරල වෙලා වැඩ කරන්න විතරයි වාර තියෙන්නේ. අනිවාර්යෙන් ඒ 9කට යන්න පුළුවන්. දවස් 30කින් ඒ 9ක් ගැන මම කියනවා. මේක ඇත්තක්ද? කරන්න පුළුවන්. ඔව් කරන්න පුළුවන්. ඇත්තරම කරන්න පුළුවන්. දැන් එතකොට ඕගොල්ලොන්ට පොදුවේ එන ප්‍රශ්නයක් තියෙනවා. දවස් 30කින් මේ වගේ ඉහළම රිසල්ට් එකකට යන්න පුළුවන් නම් අවුරුදු දෙකක් තිස්සේ 10 11 අවුරුදු වල මෙච්චර දේවල් ඉගෙනගෙන මේ වැඩේ කරන්න අවශ්‍යද? කතාව සාධාරණ. හැබැයි ඕගොල්ලන්ට පේන්නේ නැති පොයින්ට් එකක් මම අද ඕගොල්ලොන්ට කියලා දෙන්න යනවා. පෙන්නලා දෙන්න යනවා. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක මේ වැඩසටහන බලන ඕගොල්ලෝ හැමෝටම තියෙන පොදු ප්‍රශ්න කිහිපයක් ඔන්න මම ලිස්ට් ඩවුන් කරනවා. පන්ති ගියා, ටියුෂන් පන්ති ගියා, ඉස්කෝලේ ඉගෙන ගත්තා, එතකොට තියරි කවර් කරා, පේපර්සුත් කරා, ඔක්කොම කරා. හැබැයි දැන් මේ වෙනකොට ගොඩක් දේවල් අමතකයි. මතක දේවලුත් ලොකු ෂුවර් එකක් විශ්වාසයක් නැහැ. කොච්චර පාඩම් කරත් මතක නැහැනේ. ඊයේ පාඩම් කරපු එක අද මතක නැහැ. අද පාඩම් කරන එක හෙට මතක නැහැ. එන්න සති වෙනකොට භාගයක් මතක නැහැ. එතකොට විභාගෙට ගිහිල්ලා ලියන්නේ මොනවද කියලා හිතා ගන්න බෑ. තුන්වෙනි ප්‍රශ්නේ සබ්ජෙක්ට්ස් වල තියරි ඉවර කරගන්න බැරි වෙලා තියෙනවා මේ වෙනකොට. හතරවෙනි එක පේපර්ස් ඔක්කොම සම්පූර්ණ කරගන්න බැරි වුණා. කොහොමත් ඒක ඇත්ත. සමහර පේපර් දැකලවත් නැහැ. පස්වෙනි එක රිවිෂන් කියන්නේ මොකද්ද කියලා මෙලෝ අවබෝධයක් නැහැ. 30 day master plan එකේදී මේ හැම දෙයක් ගැනම අවබෝධයක් ලබා දීලා day by day අපි ඔයගොල්ලොන්ට ගයිඩ් කරන වීඩියෝ සිරීස් එකක් ලබා දෙනවා. එතකොට ඔළුවට ගන්න ඕනේ මොකද්ද? අන්තිම දවස් 30 අපි ඔයගොල්ලොන්ට plan කරලා දිනවා. පළවෙනි දවසේ ඉඳන් අන්තිම 30 වෙනි දවස් දක්වා වීඩියෝස් 30ක් ගයිඩන්ස් වීඩියෝ 30ක් කොහොමත් ලබා දෙනවා. ගයිඩන්ස් එක මෙතනින් හම්බ වෙනවා 30 day master plan එක තුලින් O level project එකේ අවසාන භාගයේ විදියට ඔයගොල්ලොන්ට ලබා ගන්න පුළුවන්. හරි අපි බලමු මෙන්න මේ කියන O level 30 day master plan එක තුල මොකද වෙන්නේ කියලා. එතකොට day 1 ඉඳන් day 30 වෙනකන් වෙන් වශයෙන් වෙන් වෙච්ච වීඩියෝස් 30කින් අපි ඔයගොල්ලන්ට ගයිඩන්ස් එක ලබා දෙනවා. day 1 ඉඳන් day 30 වෙනකන් day 10 මොනවද කරන්නේ, day 15 මොනවද කරන්නේ, day 20 25 30 මොනවද කරන්න කියලා අපි ඔයගොල්ලන්ට කියලා දෙනවා. එතකොට මේ අන්තිම දින 30 අපි ප්‍රධාන සති 4කට කඩලා මේව වෙනම plan කරනවා. පළවෙනි සතිය theory hard theory week එකක්. second week එක දෙවනි සතිය මේක paper week එකක්. තුන්වෙනි සතිය අපි ගන්නවා light theory week එකක්. එහෙම නැත්නම් casual theory week එකක්. පේපර්ස් එක්කම. හතරවෙනි සතියට ආවම මේක රිවිෂන් කරන්න අපි පාවිච්චි කරනවා. හතරවෙනි සතියේ රිවිෂන් කරද්දී පේපර් බේස් රිවිෂන් එකයි තියරි බේස් රිවිෂන් එකයි ඔක්කොම කරලා එතනින් නවතින්නෙත් නැහැ. තවදුරටත් අපිට තියරි බලන්න අවස්ථාවක් ලබා ගන්න පුළුවන්. එතකොට සති 4ක් plan කරනවා. දිනෙන් දින ඔයගොල්ලන්ට වීඩියෝ ගයිඩන්ස් ලබා දීලා 30 day master plan එක 9 day project එකට තාමත් සම්බන්ධ වෙච්ච නැති අයට මේ කියන්නේ 30 day master plan එක දැන් ඔන්න සංවිධානය කරලා තිනවා. මේකට ඔයගොල්ලන්ට එකතු වෙන්න පුළුවන්. ඉතින් ඔක්කොටම කලින් කියන්න ඕනේ මේ හැම දෙයකටම මේ 30 day master plan එකට යන්නත් කලින් හැමදේටම කලින් අපි situational analysis එකක් ගැන ඔයගොල්ලොන්ට ඩිස්කස් කරනවා, සාකච්ඡා කරනවා, කියලා දෙනවා. situational analysis එකක් 30 day project එකට master plan එකට යන්න කලින් කරන්න කොහොමද කියලා ඒක මත depend වෙලා ඉදිරි දින 30 අපි plan කරගන්න ඕනේ. හින්දා ඒක මුලින්ම කියලා දීලා 30 day master plan එක අපි ඔයගොල්ලන්ට ලබා දෙනවා. එතකොට මතක තියාගන්න දින 30ක් කියන්නේ හැම දවසකම උදේ නැගිට්ටම ඒ දවසට අදාළ goals targets ඔයගොල්ලන්ට තියෙනවා. පාඩම් කරන්නේ මොනවද? theory වශයෙන් බලන්න තියෙන්නේ මොනවද? theory hard theoryද, casual theoryද, week එක මත theory depend වෙනවා. මොන subjects බලන්නේ, කොච්චර වෙලාවක් පාඩම් කරනවද, paper කරන සතිවල, paper කරන දවස්වල මොන විෂයන්ට අදාළ paper කොච්චර වෙලාවල් කරනවද, මේ හැමදේම අපි දශමෙන් දශමේ අපි plan කරලා තමයි දවසකට එළඹෙන්නේ. දවසක වැඩ කටයුතු කරගෙන යන්නේ. දවස් අවසානයේ අපි මේ දවස තුල අපේ goals achieve කරාද මොනවද, round up එක, daily round up එක දවස් අවසානයේ කොහොමද, අපේ check points ටික අපි click කරාද, මේ ඔක්කොම අපි බලන්න ඕනේ. ඉතින් අපි කියන්නේ මේ විදිහට වැඩ කටයුතු plan කරලා වැඩ කරන්න නම් full day වැඩ කරන දවස් 30යි අපිට අවශ්‍ය වෙන්නේ. දැන් මේ ඔයගොල්ලෝ විභාගයට ලං වෙලා මාසයක් දෙකක් සති ගාණක් තියෙනකොට full day වැඩ කරන්න පුළුවන් දවස් 30ක් වෙන් කරගන්න. හරි. ඒ දවසම වට වැඩ කරන්න පුළුවන් දවස් 30ක් වෙන් කරලා අරගෙන
30 day master plan එක කරන්න. ඔයාගේ result එක බලන්න magic එකක් වගේ කොච්චර උඩකට ගේන්න පුළුවන්ද කියලා කොච්චර ඉහළකට ගේන්න පුළුවන්ද කියලා ඔයාම ටෙස්ට් කරලා බලන්න. මොකද අපි කියන්නේ ඔයගොල්ලෝ දැනටමත් දන්නවා අපේ WhatsApp number එක 077 0252 29291 WhatsApp message එකක් එවන්න 9 day project එකේ 30 day master plan එකට ඔයගොල්ලෝ register වෙන්න අදාළ registration fee එක ගෙවලා මේ project එකේ video series එක video guidance පාඨමාලාව ඔයගොල්ලෝ ලබා ගන්න පුළුවන්. විභාගයට ගිහිල්ලා ඉහළ result එකක් දාන්න ඔයගොල්ලෝට තවත් දෙපාරක් හිතන්න දෙයක් නැහැ. ඉක්මනින් එකතු වෙන්න 9 day project එකේ 30 day master plan එකත් එක්ක WhatsApp කරන 077 0252 29291